Hi, welcome back to Brave Birds YouTube channel. ඉතින් මාස දෙකකට විතර පස්සේ ඔන්න ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් දවසකින් අපිට කොහෙවත් යන්නත් බැරුණා පොඩි වැඩ වගේක් හින්දා. ඇත්තටම පොඩි වැඩ වගේක් නෙමෙයි ඒක අපිට ගොඩක් ලොකු දෙයක්. අපි ඉස්සරහට එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි මං හිතනවා අද කියන වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. දවසකින් මං ආය ෂීන් එකෙන් ඕඩර් එකක් දැම්මා. හැමදාම ෂීන් එකේ ඕඩර්ස් අරගෙන යනවා කියලා කියන්න එපා. කොහෙවත් ගියෙත් නැති නිසා මං හිතුවා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් අපි බලමු වැඩි වෙලා කතා කරන්නේ නැතුව මම මේ පාර මොනවද ඕඩර් කරේ කියලා. මොකද දැන් මේ දවස්වල ලංකාවටත් ගොඩක් තෙමු එකෙන් එහෙමත් ඕඩර් කරනවා. මම හිතන්නේ ෂීන් එකට වැඩිය හැබැයි තෙමු එකෙන් මේ ලංකාවට ඕඩර්ස් කරන එක ලාභයි. හැබැයි මම හරියටම කියන්න දන්නේ නැහැ. ගොඩක් අය වීඩියෝස් කරලා තිනවා මම දැක්කා. ඉතින් අපි බලමු මම මොනවද මේ පාර ඕඩර් කරේ කියලා. මේක ඇත්තටම ගොඩක් ලොකු ඕඩර් එකක්. මම මේක මේ බොක්ස් එක උස්සන්නත් බෑ. ඒ තරම් මේ ලොකුයි. මේ තියෙන්නේ මේක තමයි මම ඕඩර් කරේ. බලමු මම මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. වීඩියෝ එක ගොඩක් වෙලා අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ටක් ගාලා පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. ඉස්ලාම රොක් එකක් මේ තියෙන්නේ එක ලස්සනයි නේ කලර් එක නම් මාර ලස්සනයි ආයෙත් තියෙනවා රොක් එකක් මේ පාර මම ගවුම් ගොඩක් ඕඩර් කරා අඳුම් මෙච්චර මොකටද කියලා නම් අහන්න එපා ගෑල් ළමයි කොහොමත් අඳුම් වලට හරි ආසයි කොහේ හරි යන්න ගියාම කොච්චර අඳුම් තිබ්බත් අඳින්න එකක් නැහැ මම හිතනවා ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා ඒකත් ලස්සනයි හැබැයි තිබ්බ විදිහටම තියෙනවා සයිස් එක ගැන නම් මම කියන්න දන්නේ නැහැ හදලා බලන්න ඕනි ලස්සනයි ඒකත් මේකත් එහෙම තමයි ඒකත් ලස්සනයි ඒක නම් ටිකක් ලොකුයිද වන්දා ඒක හැබැයි මීඩියම් දැම්මේ ඇඳලා බලන්න ඕනේ ඒකත් ලස්සනයි යන්නේ හරිම ලස්සනයි අපේ මල්ලිටත් බඩු වගේක් ඕඩර් කරා මම ඒ ටික වෙනම අරන් තියනවා ලස්සන hair bands ටිකක් මම ඕඩර් කරා. කලර්ස් තුනකින්. මේ තියෙන්නේ ඒ ටික. ඒ ටිකත් හරිම ලස්සනයි. ලස්සනයි ඒ කලර්ස් ටික. තව පොඩි කැටමැටික් ටිකක් ඕඩර් කරා. අනේ ෂෝක් අනේ මේ හරිම ලස්සනයි. බ්ලර් වෙලාද පේන්නේ. මේකත් ඒ මාල සෙට් එකක්. ඒ පාටවල් නම් හරි ලස්සනයි. තව මොකක් හරි තියෙනවා ඒක මොකද්ද කියලා හිතා ගන්න බෑනේ. මම ක්‍රොප් টොප් එකක් ඕඩර් කරා. මේක ටිකක් ලස්සනයි. ෂා මේවයි හැබැයි
පේනනේ මගේ මුණේ තියෙන සතුට. ඒ කියන්නේ මම ඇඳුම් ටිකට කැමති. සයිස් ටික තමයි කොහොමද කියන්නේ දන්නේ නැත්නම්. මේ පහර මම ආස දේවල් ගොඩක් ඕඩර් කරා. ඒක කොහොමද? ඒකත් හරි ලස්සනයි. මම ඒකට මැච් කරලා බෑග් කවර් එකක් ඕඩර් කරා. ඒක නම් ඇත්තට කලර්ෆුල් නෑ හැබැයි මේ බෑග් එක තරම්ම කලර්ෆුල් නෑ ඒක. අවුලකුත් නෑ ඉතින්. එච්චර ගානකුත් නෑ මේක. ඔයාලා අපේ කලින් මේකට කලින් වීඩියෝ එක ෂීන් එකේ දාපු ඕඩර් එක මේ බැලුවා නම් මම කලින් මේ වගේ මේ ෂූස් දෙකක් ඕඩර් කරා. ඒකේ සයිස් එක චුට්ටක් මදි වගේ මට. ඒ හින්දා මම ආයෙ මේ ඊටදී චුට්ටක් ලොකු සයිස් එකකින් ඕඩර් කරා. මේක අපි යනවා අපේ චූටි බබාව බලලා එන්න. ඉතින් මම ගත්තේ ඒක මේ එයාට ඇති වෙයිද? ඇති වෙන්නේ. ඒක කොහොමද? නැසයිද? මේ තියෙන්නේ මම ඕඩර් කරපු ලෙගින් එකක්. ඒ ෆැබ්‍රික් එක නම් හොඳයි. මම එකක් ඕඩර් කරන්න මේ එකක් දැම්මා මේ හොඳයි නම් ආයෙත් ඕඩර් කරන්න කියලා. සයිස් එක ගන්න ඉතින් ඇඳලා තමයි බලන්න වෙන්නේ. ෆැබ්‍රික් එක නම් ඒකේ හොඳයි. මේ සයිස් එක ඇති නම් මම ආයෙ මේ වගේ එකක් ඕඩර් කරන්න ඕනේ. මේ තියෙන්නේ මේ වගේ ඕඩර් කරපු තව එකක්. ඒ ෆැබ්‍රික් එක නම් ආයෙන්කට හරිම සනීපයි වගේ. මේ තියෙන එක. මේකත් මට ඕඩර් කරපු ගවුමක්. ඒකට මැච් කරලා වගේ අපි තව මේ අපේ අයියටත් මම ටී-ෂර්ට් එකක් ඕඩර් කරා. කලර් එක නම් රංගින්ම යන්නේ නැහැ. මේ තියෙන එක. කලර් එක චූටි වෙනසක් තියෙනවා. ඒ වුණාට එහෙම අවුලක් නැහැ ෂේප්. මේ තමයි මැච් කරලා ඕඩර් කරේ. තව බෑග් කවර්ස් ගොඩක් තියෙනවා. බෑග් කවර්ස් ටිකත් ඕඩර් කරා. තව ලිප්ස්ටික් එකක් ඕඩර් කරා. කලින් එකේදී මම ලිප්ස්ටික් එකක් ඕඩර් කරා ඔයාලා ඒක දැක්කනම් ඒකම වෙන කලර් එකක්. ඒක ඇත්තටම හොඳයි. ඒ හින්දා මේ මම ඒකම වෙන කලර් එකක් ඕඩර් කරා. මේ තියෙන එක. මම පෙන්නන්නම් ඔයාලට මේ කලර් එක. ඒක ලස්සනයි. මේ තියෙන මම වැරදි විදිහට කොහෙද ගෑවේ පෙන්වන්න අමාරුයි. මේ තියෙන කලර් එක ඒ ලස්සනයි. තව පොඩි අයිටම්ස් දෙකක් ඕඩර් කරා. මේක මේ අපි හරි charger එකට මේ ප්‍රොටෙක්ට් එකක් විදිහට මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා මේක මේ දෙකක් අපි දෙන්නට ඕඩර් කරා. තව අපි කැමරාවක් හයි කරන්න ඉන්නේ රූම් එකට. ඒ හින්දා අපි කැමරාවකුත් ෂීන් එකෙන් ඕඩර් කරා. හැබැයි මේක හොඳයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා හස්බන්ඩ් චෙක් කරාට පස්සේ තමයි තීරණය කරන්න පුළුවන් මේක හොඳයිද නැද්ද කියලා. මම එතකන් ඔයාලට මේක පෙන්නන්නම්. මේ තියෙන එක නෑ තුනක් එහෙම ඉවරයි මම. මේ තියෙන කැම් එක. ඒකට හෝල්ඩර් එකක් එනවද කොහෙද? ඒ වුණාට අපි
කෝකලට් කියලා ගාව මේ එක්ස්ට්‍රා හෝල්ඩර් එකකුත් ඕඩර් කරා. මොකද මේ තිබුණ නැත්තම් එහෙම ෂුවර් නෑනේ. ඒ හින්දා තව ඉතුරු වෙලා තියෙනවා. මොකද මල්ලිත් ගොඩක් ලොකු ඕඩර් මේ ඕඩර් ඇඳු ටිකක් දැම්මා. ඒ හින්දා මං ඉතින් මල්ලිගේ මේවා කියලා නැහැ. මේකත් මං ඕඩර් කරපු මේ ගොම්මක්. මේක මල්ලිගේ. මේකත් එයා ඕඩර් කරපු ෂූස් දෙකක්. මේකත් මල්ලිගේ. මේකත් මල්ලිගේ. මේකත් එයාගේ. මේකත් එයාගේ. මේකත් එයාගේ. ඒ නිසා මම ඒක ඕපන් කරන්නේ නැහැ. එයා ඇවිල්ලා බලයිනේ කොහොමද කියලා. අස්මයි හැබැයි. ඉතින් මේ ටික තමයි අද මේ ඕඩර් කරේ අපි. මේ ටික ඇඳලා බලන්න ඕනේ. වැඩිපුර තියෙන්නේ මගේ ඇඳුම්. හස්බන්ඩ් ඕඩර් කරේ. හස්බන්ඩ්ට 1 2යි බෑක් කවර්ස් ටිකයි කැම් එකයි. කැම් එක ඉතින් අපි දෙන්නටමනේ. මේ පික්චරයි වැඩිපුර තියෙන්නේ මගේ මල්ලිගේ ඇඳුමයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මං ගත්ත ගවුම් වලින් කෝකද ලස්සන? මට නම් ඇත්තටම ඔක්කොම ටික ලස්සනයි. හැබැයි අන්තිමට බලපුව කළු පාට ගවුම ගැන නම් පොඩි ආයි හිතන්න වෙනවා. ඉතින් අපි බලමු මම ඔක්කොම ටික ඇඳලා බලන්නම් කොහොමද කියලා. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් අපි. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි බයි.